නැහැ. දැන් ඔන්න චූටි මේ දූලා ඉන්න ඉස්කෝලේ යන කෙල්ලෝ ඉන්නවා. මේ කෙල්ලෝ අනාගතේ කසාද බැඳලා කුයි වාගේ ස්වාමි පුරුෂවරු මුණ ගැහෙයිද? බොන යොන්ද සල්ලාලයෝද දහා දුක් දෙන අයද කවුරු මුණ ගැහෙයිද කියලා ඉස්කෝලේ යන ළමයි දන්නවද? ඔය hina වෙවි ප්‍රිය සම්භාෂණයෙන් ප්‍රිය සල්ලාපෙන් ඔය කෙල්ලෝ ටික hina වෙවි කොල්ලෝ ටික hina වෙවි ගත කළාට අනාගතේ මොන දුක් අන්දරාවක් හංගගෙනද මේ hina වෙන්නේ. දැන් ඇඩු කඳුලින් ඉන්න අම්මලා දැන් ඇඩු කඳුලින් ඉන්න තාත්තලා හොඳලත් ඉස්කෝලේ යන කාලේ hina වෙවි ඔහි ඇවිත් හිටුපයි කවදාවත් හිතුවේ නෑ මේ වගේ දුකක් අරගහ ගන්න වෙයි කියලා. ඒ නිසා අපිට පේන පැත්තට වැඩිය නොපෙනෙන පැත්ත ගොඩාක් දුරයි දිගයි පළලයි. පෞල් ජීවිතේ අපායක් කරගෙන ඉන්න අයගෙන් ඇහුවොත් එහෙම ඔයාලා ඉස්සෙල්ලාම ওই ගෑනු ළමයා දැක්ක දවසේ ওই පිරිමි ළමයා දැක්ක දවසේ මොනවද හිතුනේ කියලා හිතලා තින්නේ මෙයා තමයි බඹා කිටු එක්කෙනා කියලා. මට සංසාරේම මම පැතුව එක්කෙනා මෙයා තමයි මගේ ජීවිතේ කියලා දැක්ක ගාම හිතෙන්නේ. නමුත් ඒ දුක නේද දුකක් නේද එදා සතුටක් විදිහට පෙනුනේ.